Sandini mangawa. අපෝ තුමිදු අයියේ බලපංකෝ උඹේ හැටි. අද පාසලේ ලස්සනම කපල් එක තෝරනවා. ඔය විදිහට ගිහිල්ලා කොහමද තරඟ දිනන්නේ? බලපංකෝ වැද්දෙක් වගේ. Sandini දන්නවනේ මේ දවස්වල මංගාව සල්ලි නැහැ කියලා. මට කියලා කියන්න බැරි හින්දා මට රස්තාවක් කරන්නත් බෑ. ඒ හින්දා මංගාව සල්ලි නැහැ මේ දවස්වල. ඉන්නකෝ. මම ළඟදිම දේවල් ගහන්න. සමතක වැඩි බණ වලින් මට වැඩක් නැහැ. අදින් පස්සේ මේ සම්බන්ධය ඉවරයි. මම ආමාකයට කැමැත්ත දෙනවා. බලනවාකෝ ඌ නළුවෙක් වගේ. තමුසේ කලවැද්දෙක් වගේ. ඊයා. ඇය යන්න ගියා මැකිලා. මට තවත් නම් ජීවත් වෙලා වැඩක් නැහැ. මම අද නෑ. ඕහෝ අයියේ මම මොකද කරන්නේ? මොකද මරින්න හදන්නේ? කොමල්ලි මට ජීවත් වෙලා වැඩක් නැහැ. මම මැරෙනවා. සුදායි අයි මැරෙන්න හදන්නේ. මට අනුමක් ගන්න තරම්වත් සල්ලි නැහැ කියලා මයි කෑල්ලමව දාලා ගියා මල්ලි. අයියේ අදුම් ගන්නට පස්සේ එන්නක යන්න. අනේ මල්ලි මට පාඩුවේ මැරෙන්න දීහන්කෝ. මේ එන්නක අයියේ යන්න. ඔබට අවශ්‍ය කාන්තා පිරිමි ළමා බේල් ඇඳුම් පාසු මිලට ලබා ගැනීමට අදම ලිහිණියාගම මහවැලි ක්‍රීඩාංගණය ඇසළ සංජය ටෙක්ස් වෙත මේ ටිකට ගාණ කීයක් වෙයිද දන්නේ නැහැ නේද? ඔය ඔක්කොටම රුපියල් 1000ක් දෙන්න මල්ලි. අඩේ අට ලාභයිනේ. ඒ බලපංකෝ අර අයියට ලස්සන. අඩේ හේමාල් අයිය රැවුල කපල වගේ. අනේ සුදු අයියා. කටුයාය පීරමි